ඔයත් හොරතල් පූස්ලව කෙනෙක් නම් මෙන්න මේ පූසන්ටම වෙන් වෙච්ච ජපානයේ තියෙන අමුතුම දූපත ගැන මීට කලින් දැනගෙන හිටියද බලන්න. පූස වෙනුවෙන්ම වෙන් වෙච්ච දූපතක්. ඔව්, ඔයා හිතනවා වගේ මේක කාටුන් එකක් නන් නෙමෙයි. මේක තමයි ජපානයේ ඇත්තටම තියෙන ඔයිෂිමා කියන දූපත. අද අපි බලමු මේ ලස්සන දූපතේ මිනිස්සුන්ට වඩා කොහොමද පූසු රජ කරන්නේ කියලා. මේ දූපතට මෙච්චර පූසු ආවේ කොහොමද කියන එක පිටිපස්සේ තියෙන්නේ හරිම රසවත් කතාවක්. මීට ටික කාලයකට කලින් මේ දූපතේ හිටියේ මාළු අල්ලන රස්සාව කරගෙන ජීවත් වෙච්ච දීවරයෝ. ඉතින් මෙයාලගේ මේ බෝට්ටු වලට මීයන්ගෙන් විශාල කරදරයක් තිබුණා. අන්න ඒ මීයන්ව පාලනය කරන්න කියලා තමයි මුලින්ම පූසු කීප දෙනෙක්ව මේ දූපතට ගෙනල්ලා දාලා තියෙන්නේ. හැබැයි කාලයක් එක්ක මෙයාලා දීවර රැකියාව අතහැරලා වෙන වෙන රැකියාවල් හොයාගෙන නගරවලට යන්න පටන් ගත්තා. හැබැයි අර පූසු ටික විතරක් දූපතේ ඉතුරුණා. ඉතින් මේ පූ යාළුවන්ට සතුරු කවුරුත් නැති හින්දායි කන්න ඕන තරම් මාළු තියෙන හින්දායි මේ දූපතේ හිටපු පූසු ගොඩක් වේගෙන් බෝ වෙන්න පටන් අරගෙන දැන් මේ වෙද්දි මේ දූපතේ පදිංචි වෙලා ඉන්නේ මිනිස්සු කීප දෙනෙක් විතරයි. හැබැයි පූසු නම් 100 ගාණක් ඉන්නවා. ඔයා දවසක මේ දූපතට පය තිබ්බ ගමන්ම ඔයාව පිළිගන්න දුවගෙන ඉන්නේ 100 ගාණක් වෙච්ච මේ පූසු ටික තමයි. ඒ වගේම මෙයාලගේ විශේෂත්වයක් තමයි මිනිස්සුන්ට මේ පූස් පැටව කිසිම බයක් නැති එක. මේ දූපතේ යන සංචාරකයෝ දෙන කෑමක් කාලා දූපතේ පාරවල් වල අතහැරලා දාපු ගෙවල් වල වගේ හැමතැනම මේ පූසෝ ඉන්නවා. ඇත්තටම මේක පූසන්ට කැමති අයට නම් හරියට දිව්‍ය ලෝකයක් වගේ. තවත් මෙතන පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ දූපතේ ඉන්න පූසන්ට ගොඩක් ගෞරවයෙන් වගේ සලකන්න එහි ඉන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. දැන් වෙද්දි පූසන්ව බලා ගන්න එක එහි ඉන්න ආච්චිලාගේ සීයලාගේ දෛනික රාජකාරියක් වෙලා ඉවරයි. ඒ වගේම තමයි මේ දූපතට බල්ලන්ව අරගෙන එන එක සම්පූර්ණයෙන්ම තහනම්. ඒ කියන්නේ මේක තනිකරම පූසන්ගේ රාජධානියක්. ස්වභාව ධර්මයයි හුරතල් සත්තුයි එකතු වුණාම මොනතරම් අපූර්ව වෙනසක් කරන්න පුළුවන්ද කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ ඔයිෂිමා දූපත. තමන්ගේ රැකියාවට උදව්වක් විදියට ගෙනාපු සතෙක් අද මුළු දූපතකම අයිතිකාරයෝ වෙලා ඉන්නවා. ඉතින් දවසක මේ දූපත බලා ගන්න කියලා ඔයාටත් රස්සාවක් ලැබුණොත් ඔයාගේ තීරණය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.